අපි බලමු මේ කවුද කියලා. මේ ඉන්නේ ශ්‍රී ලංකා පොලිසියේ පළවෙනිම දිවිපිදු සබාන්. කියන්නේ මේ අපි ඉන්නේ සූර සර්දියෙල් අතින් ජීවිතක්ෂරපත් වූ ශ්‍රී ලංකා පොලිසියේ පළවෙනි නිලධාරියා. නීති ආධිපත්‍ය සහ මහජන සාමකාමීත්වය නිසා වසර 162කට පෙර දිවි කැප කළ තුවන් සබාන් පොලිස් නිලධාරියා. මේ ඒ ස්ථානය. මේක තියෙන්නේ මාවනැල්ල ප්‍රදේශයේ. මෙතන තමයි පරණ තිබිලා තියෙන්නේ මම්මලේ මරික්කාර්ගේ කඩේ තිබිලා තියෙන්නේ මෙන්න මෙතන. මෙතනින් තමයි සර්දියෙල් හිරබාරයට අරන් තියෙන්නේ. ඒ වගේම සර්දියෙල්ගේ වෙඩිපහරකින් සබාන් නිලධාරියා මිය ගිහිල්ලා තියෙනවා. අපි බලමු මේ අතීතයෙන් බෙදක් කියන එක කියවලා මගේ නම දීකිරි කෑවගේ සර්දියෙල් අප්පු. එහෙත් සමහරු මට සූර සර්දියෙල් කියලා කිව්වා. මගේ තාත්තගේ නම දීකිරි කෑවගේ අදාසි අප්පු තාත්තා පදිංචි වෙලා හිටියේ හාල්දඩුවන කියන ගමේ. හැමෝම කියන්නේ මගේ තාත්තා අවංක පුජ්‍යලයෙක් කියලා. තාත්තාගේ රස්සාව උනේ දුම්කොළ කරවල හා කුළු බඩු වෙළඳාම. තාත්තාට කරත්තයක් තිබුණා. ඒ වගේම ගොම්බානකුත් තිබුණා. ඒ කාලේ හැටියට කරත්ත රස්සාව හොඳ ගරු නම්බු රස්සාවක්. 19 වන සියවසේ මුල් යුගයේ ඉංග්‍රීසි ජාතිකයන් අපේ රට යටත් කරගෙන පාලනය කරන කාලයයි. ඒ වන විට ඉංග්‍රීසි ආණ්ඩුව 1815 දී කැප්පෙටිපොළ නායකත්වයේ දුන් කැරැල්ල මර්ධනය කරා. ඒ වගේම 1848 පුරන්නප්පුගේ කැරැල්ලත් මර්ධනය කරා. ඇත්තම කියනවා නම් රටේ සියලු දෙනාම ජීවත් වුණේ සුද්දට බයින්. මම බෙලිගම්මන පන්සලේ හාමුදුරුවන්ගෙන් වැලිපීල්ලේ අකුරු ඉගෙන ගනිමින් පාලි සංස්කෘත භාෂාවන් හැදෑරුවා. මම හොඳින් ඉගෙන ගත්තා. නමුත් පොසත් ළමයි අපේ දුප්පත්කම දරුණු විදිහට අපහාස කරන්න පටන් ගත්තා. ඊට හේතු උනේ මගේ තාත්තගේ කරත්ත රස්සාවත් අම්මගේ දුප්පත් කෝපි කඩේත්. මේ නිසා මම ඔවුන් සමග නිතර දබර කරගත්තා. මම ඔවුන්ට වෛර කරා. මේ ප්‍රතිඵලයක් වශයෙන් මා සුද්දාගෙන් ආණ්ඩුවෙන් දඬුපතටත් හිරේටත් කීප විටක් යවුවා. මගේ හොඳම යාළුවා මම්මලේ මරික්කාර්ව. මරික්කාර් ජීවත් වුණේ එයාගේ අක්කගේ ගෙදරයි. මරික්කාර්ගේ අක්කා තංගම්මාය. ඇය විවාහ වෙලා හිටියේ කාදර් යන අය සමගයි. කාදර්ගේ නිවස අද ඔබ සිටින මෙම ස්ථානයේ තිබුණා. කොළඹ නුවර ප්‍රධාන පාරේ ගමන් කරන බොහෝ වෙළෙන්දන් කාදර්ගේ නිවසේ රාත්‍රිය ගත කළා. මගේ තරුණ කාලේ බොහෝ අපරාධ වලට සම්බන්ධ වූ නිසා ඉංග්‍රීසි ආණ්ඩුවට මම හිස රදයක් වුණා. ඉංග්‍රීසි ආණ්ඩුව මාව අල්ලන්න විවිධ උපක්‍රම යෙදුවා. එක් උපක්‍රමයක් වූයේ ඔත්තු තෑගි මුදල ඉහළ දැමීමයි. එසේම මාව අල්ලන්න පොලිසිය හැම දිසාවකටම ව්‍යාප්ත කරා. එසේම ගම්මුලා දෙවිනිවරුන්ට රටේ මහත්තයාට කෝරළේ මහත්තයාට ආණ්ඩුව තදින් බලපෑම් කළා. මාව අල්ලා ගැනීමට නොහැකි වීම පිළිබඳව මහජනයාත් පුවත්පතුත් පොලිසියටත් ආණ්ඩුවටත් තදින් දොස් පැවරුවා. මම පොසත් මිනිසුන්ගේ දේපල හා මුදල් කොල්ලගා දුප්පත් මිනිසුන්ට ලබා දුන්නා. ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයා වූ සෝන්ඩස් මහතා 1864 මාර්තු 18 දින මහනුවර සිට හමුදා වටෙන් පිරිසක් සමග උතුවන්කන්දර පැමිණ මම සැඟව සිටිනවා යයි අනුමාන කළ ගෙවල් වැටළුවා. ඒ සමග පොලිසිය ප්‍රධාන අධිකාරිවරයාද පොලිස් කණ්ඩායමක් සමග මහනුවර සිට පැමිණ මුළු කැලෑවම පීරන්න පටන් ගත්තා. එසේම මා අල්ලා දෙන අයෙකුට පවුම් 150ක් ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රසිද්ධ කළා. සිරිමලා මගේ මස්සිනාය. ඔහු කුඩා කාලයේ සිටම මගේ මිත්‍රයෙකි.
ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රසිද්ධ කරන ලද මුදල් ත්‍යාගයට ගිජු වූ සිරිමලා 1864 මාර්තු 20 වන දින මා හමු වෙන්නට ආවා. මා සැඟවිලා සිටියේ මා ඔයට ආසන්නයේ කිරිංගදෙනියේ සිරිමලා මාර්තු 21 දින උදෑසන මහනුවර පොලිසියට අනුයුක්ත සාජන් ආමන්ට් හා කොස්තාපල් සබාන් වෙත බාර වී මම උතුවන් කන්දේ කාදර්ගේ නිවසේ මරික්කාර් සමග සැඟව සිටින බව තොරතුරු ලබා දුන්නා. ඒ අනුව සාජන් ආමන්ට් නිවසට ඇතුළු වී එක්වරම මාගේ තට්ටමට වෙඩි තැබුවා. මම ඇදගෙන වැටුණා. මේ අවස්ථාවේ කොස්තාපල් සබාන් කෑ ගහලා කිව්වා සර්දියලට වෙඩි තියන්න එපා මිනිහා පණ පිටින් අල්ලගනිමු කියලා. ඒ අතරේ මම්මලේ මරික්කාර් කොස්තාපල් සබාන්ට වෙඩි තිබ්බා. මෙම වෙඩි පහරින් කොස්තාපල් සබාන් මිය ගියා. අද ඔබ සිටින මෙම ස්ථානයේ ඒ ඓතිහාසික සිදුවීම සිදු වූ කාදර්ගේ නිවසේ පිහිටි ස්ථානයයි. එනම් රාජකාරියේදී සිටියේදී සබාන් නම් වූ පොලිස් විරුවා සාහසිකයෙකු වෙඩි පහරින් මිය ගිය ස්ථානයයි. ඒ අනුව කොස්තාපල් සබාන් රාජකාරියේදී මිය ගිය පළමු පොලිස් නිලධාරියා වශයෙන් ඉතිහාසගත වූ වගයි. ඔබටත් මේක බලන්න එන්න පුළුවන්. මාවනැල්ල පරණ පාරේ තියෙන